මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අප දහම් පාසලේ නියමුවාන වන අපගේ ලොකු ස්වාමීන් වහන්සේ දවසේ පටන් අද වෙනකම් උන්වහන්සේ ආපු ගමන් මඟ පිළිබඳව 1986 වර්ෂයේ තුන්වෙනි මාසයේ 28 වෙනි දින එක්තරා පින්වත් උදේ ඉපදුනා ධර්මයක්. ඔව් ඒ තමයි ඉහි කාලේ හේරත් ඉහි කාලේ රොහාන් බණ්ඩාර නම් අද අපගේ ලොකු ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ඉහි කාල මව කුසුමා චන්ද්‍රානි ඒ වගේම පියා හේරත් බණ්ඩාර රොහාන් පුතුණු අධ්‍යාපනය ලැබුවේ මහනුවර විද්‍යාරත්න විද්‍යාලයේ 2003 වර්ෂයේ 8 වෙනි මාසයේ 8 වෙනි දවසේ අපගේ ඒ රොහාන් බණ්ඩාර පුතුණු පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ යටතේ මහා දිවියට පිවිසෙනවා. ඒ ඇස්වැද්දුමේ කමලසීල කියන නාමයෙන්. ඒ වෙනකොට උන්වහන්සේට අවුරුදු 17යි. ඊට පස්සේ 2011 වර්ෂයේදී අවාසනාවන්ත විදිහට අපගේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වුණාට පස්සේ පන්සලේ වගකීම බාර ගන්න උන්වහන්සේට සිදු වෙනවා. ඉතින් ඒ වෙනකොට උන්වහන්සේට වයස අවුරුදු 25යි. ඊට පස්සේ 2015 8 වෙනි මාසේ 29 වෙනි දින පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය අපේ කමසීල ස්වාමීන් වහන්සේ ලබා ගන්නවා. ඉතින් පැවිදි වියට පිවිසුනේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ තනියම නෙමෙයි. ඒ උන්වහන්සේගේ පවුලේ මව, පියා සහ නැගණියන් සමග. ඉතින් මහාන දිවියට පැමිණියාට පසු කුසුමා චන්ද්‍රානි මෑණියන් ඇස්වැද්දුමේ සුවිනීතා මෙහෙණින් වහන්සේ විදියට සසුන්ගත වෙනවා. ඒ වගේම පියතුමා එන්නේ හේරත් බණ්ඩාර පියතුමා චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ විදියට ඇවිත් වෙනවා. ඉතින් ඇත්තටම ඒ පුවත ගොඩාක් ප්‍රසිද්ධියක් විසරනවා. මොකද එහෙම ඒ වගේ පින්වන්ත සිද්ධීන් හරි අඩුයි. සාමාන්‍යයෙන් පවුලක එක්කෙනෙක් විතරක් පැවිදි වෙන අවස්ථාවක මේ පවුලේ ඊටපො 4 දෙනෙක් පැවිදි දිවියට පිවිසෙනවා. ඊට පස්සේ අපේ ලොකු හාමුදුරුවන්ට 2008 වසරේ ආරම්භ වෙච්ච දහම් පාසල 2011 වසරේ ඉඳන් ඒ විහාරාධිපති අනුර ලබා ගන්නට පස්සේ ඒ දහම් පාසලේ බර පන්සලේ බර සියල්ලම තම කරමුදට අරගෙන ඒ සියල්ල වියම කරගෙන යන්න සිදු වෙනවා. ඉතින් කෙසේ වෙතත් විහාරාධිපති ලක්කම ලබා ගත්ත අපේ කලින් ස්වාමීන් වහන්සේ සිටි පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේගේ ඒ උන්වහන්සේට තිබු බලාපොරොත්තු ඉටු කරන්න අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් කැපවුණා. ඉතින් ඒ වගේ දෙයකට එක උදාහරණයක් තමයි අපේ උඩ ආරණ්‍ය සේනාසනයේ ඉදිකරන එක. පඤ්ඤානන්ද හාමුදුරුවන්ට තිබු උවමනාවක් තමයි භාවනා මධ්‍යස්ථානයක් එහෙම නැත්නම් කට්ටියන්ට නිදහසේ විතර භාවනා කරන්න පුළුවන් දා හදන. ඉතින් අපේ ලොකු හාමුදුරුවෝ කොහොම හරි ටික උන්වහන්සේ ඒ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේට කරගන්නේ බැරි වුණු
රාජකාරිය සාර්ථකව ඉටු කරලා අද වෙන විට සම්මාන මල් 40ක් විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් භාවනා කුටි විශාල ප්‍රමාණයක් සහිතව ඒ මධ්‍යස්ථානයේ හදලා තියෙනවා. ඒ වගේම තමයි ඊට අමතරව ඒ ආධ්‍යාත්මයේ පැත්ත දියුණු කරනවා. ඒ වගේම ලොකු ස්වාමීන් වහන්සේ දරුවන් වන අපට ගොඩක් දුක් සේවාවක් සිදු කරනවා. ඉතින් එහෙම කරන වැදගත්ම උපකාරයක් ලෙස අද අපිට පවත්වන පාඩම් වැඩමුළුව හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් එහිදී නිවෙස්වල පාඩම් කරන්න නැති බොහෝ දෙනෙක්ට මෙහෙට ඇවිල්ලා පාඩම් වැඩ කරලා ඒ වගේම ඒ අතරතුරේදී තමන්ගේ ජීවිතයටත් හොඳ උපදෙස් අරගෙන ඒ වගේ දේවල් වැඩි දියුණු කරගන්න, ඖෂධ සංවර්ධනය කරගන්න ඒක ලොකු උපකාරයක් වෙනවා. ඒ වගේම තමයි ලොකු ස්වාමීන් වහන්සේ අපිට මේ ආශ්‍රයේ නිදහසේ වැඩ කටයුතු කරගන්න දීලා තිබෙන ඒ නිදහස නැත්නම් ඇත්තටම උන්වහන්සේ එහෙම නිදහසක් අපිට දීලා නැත්නම් අද වෙනකොට මේ විදිහට තනියම උත්සවයක් සංවිධානය කරනවා එහෙම නැත්නම් සමහරක් විට මෙතන මේ මට අද මෙහෙම කතා කරන්න ලැබෙන්න ලොකු හමුදුරෝ ඒ අපිට ඒ නිදහස දීලා අපේ හැකියාවන් වර්ධනය කරලා ඒව ලබා ගන්න නිසා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට ඒ අපේ හැකියාවන් අපිටම වර්ධනය කරගන්න ඒ ලබා දීපු මේ පන්නරය නිසා අද වෙනකොට අපේ දහම් පාසල මේ ප්‍රදේශයේ හොඳ දහම් පාසලක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කොච්චර ප්‍රසිද්ධ වුණාද කියනවා නම් වරකාපොළ නෙළුම්දෙණිය ශ්‍රී ජිනවංශ දහම් පාසලේ විසින් නවන සංවත්සරය වෙනුවෙන් සහතිකපත් හා වතක්කම් ප්‍රදානයක් ගරුතරියන් වෙනුවෙන් සිදු කෙරුණා. ඒ නෙළුම්දෙණිය ගෞතම විහාරයේ විහාරාධිපති සහ ශ්‍රී ජිනවංශ දහම් පාසලේ විදුහල්පති ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍ය අත්වැද්දුවේ කමලශීල හිමියන්ගේ ප්‍රධානත්වයෙනුයි මෙම උත්සව අවස්ථාව ගරුතරියන්ගේ නර්තන වලින්ද හැඩගැන්වුණා. ඉතින් ඔය දැක්කේ ඒ වගේ අපේ දහම් පාසල රජයේ නාලිකාවක විකාශනය වෙච්ච එක අවස්ථාවක්. ඉතින් මේ වගේ තැනකට පෙන්වන්න පුළුවන් තරමටම අපේ දහම් පාසල දියුණු කරන්න අපේ ලොකු හාමුදුරුවෝ ගොඩක් ලොකු කැපවීමක් ඒ වගේම අපේ හැකියාවන් ඔපනවන කළ අපිට හොඳ අවස්ථාවක් ලබා දුන්නා. ඒ වගේම අපේ ලොකු ස්වාමීන් වහන්සේ සෑම වසරකම සංවිධානය කරන ඒ අවුරුදු උත්සවයේ ඒ වගේම අවුරුදු උත්සවයේ ඉහළට ගියාම වෙසක් උත්සවයේ ඒ වගේ උත්සවවල අපේ හැකියාවන් වර්ධනය කරන්න අපිට අපේ සංස්කෘතිකාංග ගැන අපිට කියලා දෙන්න අපේ පෞරුෂය සංවර්ධනය කරගන්න ගොඩක් ලොකු උපකාරයක් කරනවා. ඒ වගේම තමයි අපේ ලොකු හාමුදුරුවෝ අපේ ලංකාවේ විතරක් නෙමෙයි විදේශිකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකුත් නිසා නෙමෙයි උන්වහන්සේගේ කැපවීම දක්ෂතාවය ඒ වගේම උන්වහන්සේ ඒ අමාරුවෙන් එකක ගොඩනගාගත්තු ඒ උන්වහන්සේගේ නොසැලෙන පෞරුෂය නිසා. ඔව් මේ කියන්නේ අපේ පන්සලේ ඒක කඩින පින්කම සිද්ධ වෙච්ච අවස්ථාවක්. ඉතින් මේ විදිහට හැමදාම ඒ අර අපේ පාසල් සංස්කෘතිය රැගෙන විදිහට ඒ වගේ උත්සව පවත්වන ලොකු හාමුදුරුවෝ ඉලක්කයෙන් උත්සාහ කරනවා. මේ තියෙන්නේ අර එදාම ඒ කියන්නේ පසුගිය කටුන්සරේ දවසේ උඩ ආරණ්‍ය සේනාසනයේට සක්මන් වල 40ක් පූජා කිරීමේ මංගල්‍ය. ඉතාම අවස්ථාව කිසිම කෙනෙකුට ලේසියෙන් දකින්න හම්බෙන්නේ නැති පින්කම. විසිපතන ආරණ්‍ය සේනාසනයේ තිබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඒ මුල් ගොඩනගන අවස්ථාවේදී ඒ ගොඩනගන අවස්ථා කිහිපයක් තමයි මේ දක්වලා තියෙන්නේ. මේ කියන්නේ උන්වහන්සේ විදේශ රටවලදී උන්වහන්සේ ඇගීමක් අවස්ථාවක් තිබෙනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වගේ රටවල උන්වහන්සේගේ ධර්ම දේශනා පවත්වලා තියෙනවා.
උන්වහන්සේගේ මේ වැඩසටහන් වලට දේශීය පිරිස් වගේම විදේශීය පිරිසුත් සහභාගී වෙලා තියෙනවා. ඉතින් ඒකේ පෙන්නන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ තියෙන ඒ උන්වහන්සේ හදාගත්තු ඒ තමයි. ඉතින් මේ වගේ අපිට ගොඩක් ලොකු අපිට ගොඩක් විදිහට උපකාර කරන අපගේ මේ ලොකු ස්වාමීන් වහන්සේ ඇත්තටම අපිට හම්බුනේ වාසනාවකට කියලා මම හිතනවා. මොකද අනිත් කිසිම පන්සලක කිසිම දැනකින් අපිට ලැබෙන්නේ නැති විදිහේ ලොකු උපකාරයක් මේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අපිට ලැබෙනවා. ඉතින් මේ මහමුදක් වගේ ජීවිතේ අධ්‍යාපනය කියන්නේ නිකන් පාරේ නෞකාවක් වගේ. ඒ වුණාට ඒ නෞකාව හරියට හසුරවන නියමයක් නැත්නම් ඒ නැව කොහෙට යයි කියලා අපිට කියන්න බෑ. ඉතින් අපේ මේ ලොකු හාමුදුරුවෝ තමයි ඒ අධ්‍යාපනය කියන්නේ නෞකාව හරියට හසුරවන අපේ නියමයක්. ඉතින් ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි. ඉදිරියට අපිට මේ විදිහට උපකාර කරපු අපගේ පෞරුෂය සංවර්ධනය කරගන්න අපිට ලොකු ශක්තියක් වෙන්න කියලා ඔබ වහන්සේට ඔබ වහන්සේට මම